ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමෝටම ඉතින් වෙනද වගේම අදත් මම ඇවිල්ලා ඉන්නවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට එයි කියලා මම අනුමාන කරන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු කෙටි ක්‍රමයක් අරගෙන ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. ත්‍රිකෝණ හැඩයට ගොඩ ගසා ඇති සැමන්ටින් ගොඩක සැමන්ටින් 21ක් ඇත. එහි යටම පේළියේ ඇති සැමන්ටින් ගණන කොපමණද? ඉතින් දුවේ පුතේ තවත් පුංචි කාරණාවක් තියෙනවා ඔයාලට මතක් කරන්න. මේවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔයාලට ගණිත ගැටලු 1000ක් ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තිය සඳහා නවක සිසුන් මේ දිනවල බඳවා ගන්නවා. ඉතින් ඔයාලත් කැමති නම් ගණිත ගැටලු පන්තියට සම්බන්ධ වන්න වීඩියෝ එකේ පහළින් තියෙන WhatsApp නම්බර් වලට ඔයාගේ ලස්සන නමයි පාසලයි සඳහන් කරලා කෙටි පණිවිඩයක් එවන්න. එහෙනම් අපි නැවතත් යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. ඉතින් පුතේ උදාහරණයක් විදිහට මෙන්න මේක බලන්නකෝ. මෙතන සැමන්ටින් 3ක් අසුරලා තියෙනවා. සැමන්ටින් 3ක් අසුරලා තියෙන අවස්ථාවක යටම පේළියේ සැමන්ටින් කීයක් තියෙනවද? යටම පේළියේ සැමන්ටින් 2යි තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙයා බලන්න. මෙතන සැමන්ටින් 6ක් අසුරලා තියෙනවා. ඒ වෙලාවේ යටම පේළියේ සැමන්ටින් කීයක් තියෙනවද? යටම පේළියේ සැමන්ටින් 3යි. මෙතන පුතේ සැමන්ටින් 10ක් අසුරලා තියෙනවා. මේ 10ක් අසුරලා තියෙන වෙලාවට යටම පේළියේ සැමන්ටින් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පුතේ සැමන්ටින් 21ක් අසුරලා තියෙන වෙලාවක යටම පේළියේ සැමන්ටින් කීයක් තියෙනවද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. ඉතින් පුතේ මේ ගාන හදන්න මෙන්න මේ මං කියලා දෙන කෙටි ක්‍රමය ඉතාමත් වැදගත්. ඒක දන්නේ නැතුව ඔයාලට මේ ගණිත ගැටලුව හදන්න බෑ. ඉතින් හොඳට අවධානයෙන් දැන් අහගෙන ඉන්න මොකද්ද මම මේ කියලා දෙන කෙටි ක්‍රමය කියලා. ඉතින් පුතේ ඔයා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ මේ වැඩේ. ඔයා ඉස්සල්ලාම මේ දැන් අපිට කියනවනේ සැමන්ටින් 21යි තියෙන්නේ කියලා. ඒ 21 කියන සංඛ්‍යාව. එහෙම නැත්නම් සැමන්ටින් ගණන 21යි හරි කීයයි හරි. ඒගොල්ලෝ දෙන ගාන අනිවාර්යයෙන්ම ಗುಣ කරන්න ඕනේ පුතේ කීයෙන්ද? දෙකෙන්. දෙකෙන් විතරමයි. ඔයා ಗುಣ කරන්න ඕනේ පුතේ දීලා තියෙන සැමන්ටින් ගාන දෙකෙන් ಗುಣ කරන්න ඕනේ. ඉතින් 21 කියන සංඛ්‍යාව දෙකෙන් ಗುಣ කරාම උත්තරයක් එනවා පුතේ 42යි කියලා. මේක තමයි පුතේ පළවෙනි පියවර. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මේ වැඩේ. දැන් මෙතනින් ආපු උත්තරේ තියෙනවානේ පුතේ 42. මේ 42 කියන සංඛ්‍යාව ඔයා හදාගන්න ඕනේ එක ළඟ පිහිටි සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට. මොකද්ද මම ඒ කිව්වේ? ඒ කියන්නේ පුතේ දැන් අර 21 කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා අපි ගත්ත 42යි කියලා. අන්නේ 42 කියන සංඛ්‍යාව පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට කොහොමද හදාගන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ පුතේ දැන් 42 කියන සංඛ්‍යාව ගුණ කරලා ගන්න එක එක සංඛ්‍යා තියෙනවා. නමුත් අපිට ඕනේ පුතේ සංඛ්‍යා එක ළඟ පිහිටි සංඛ්‍යා දෙකක් කවුද කියලා තමයි හොයාගන්න ඕනේ. ඉතින් පුතේ ඔයාලට දැක්ක ගාම මතක් වෙනවා පුතේ 42 හදාගන්න පුළුවන් 6 වරක් 7ෙන්. 6 වරක් 7 කියන සංඛ්‍යා දෙක ගුණ කරලා ඔයාලට 42 හදාගන්න පුළුවන්. මෙහෙම හදාගත්තට පස්සේ පුතේ මෙතන තියෙන චූටිම සංඛ්‍යාව. එහෙම නැත්නම් මෙතන තියෙන කුඩිම සංඛ්‍යාව තමයි අපේ ගානේ පිළිතුර වෙන්නේ. එහෙනම් පුතේ සැමන්ටින් 21ක් අසුරලා තියෙන වෙලාවට යටම පේළියේ සැමන්ටින් කීයක් තියෙනවද? යටම පේළියේ පුතේ සැමන්ටින් 6ක් තියෙනවා. යටම පේළියේ සැමන්ටින් කීයක් තියෙනවද? යටම පේළියේ සැමන්ටින් 6ක් තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මම හිතනවා ඔයාලට මේ ගණිත ගැටලුව තේරුණා කියලා. ඉතින් මේ වගේ ගණිත ගැටලු දිගටම නරඹන්න ඔයා කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ ගණිත ගැටලු නැවතත් හමු වෙනකම් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.